පිළිගන්නවා SL Neo Tech channel එකට. ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මට වීඩියෝ එකක් දාන්න වෙලාවක් හම්බුන්නේ නැහැ අර දවස් ටිකේ. මම ඉතින් අද ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා. මම අද අරන් ආපු වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් විදිහක් ගැන. අපි බලමු එහෙනම් මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ඇප් එක මොකක්ද කියලා. ඇප් එක මොකක්ද කියලා බලන්න කලින් කියන්න ඕනේ ගොඩක්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් අවශ්‍යයි YouTube කරන කට්ටියට. මොකද වීඩියෝ අප්ලෝඩ් කරන්න එහෙම සෑහෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. නැත්නම් අප්ලෝඩ් වෙන්න පැයකටත් වැඩි වෙලාවක් යනවා. හොඳ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තිබ්බොත් එහෙම විනාඩි 15ක් 20ක් ඇතුළත වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න ඉක්මනින්ම පුළුවන් වෙනවා. නැත්නම් ගොඩක් කට්ටියට අමාරුයි වැඩේ කරගන්න. එහෙනම් අපි කයිවාරු නැතිව යමු බලන්න මොකද්ද මේ ඇප් එක කියලා. Play Store එකට යන්න ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ සර්ච් ක්ලික් කරලා එකේ ඒවා හතරක් ගහන්න. ඊට පස්සේ දීලා මෙතන අපිට දෙවෙනියට බලා ගන්න පුළුවන් 1.4 සහිත ලෝගෝ එකක් තියෙන ඇප් එකක්. අන්න ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මෙතන ඔයාලගේ ඉන්ස්ටෝල් නැත්තේ මගේ නම් දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඕපන් කියලා වැටෙන්නේ. හරි එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න. එච්චර මහා ලොකු data ප්‍රමාණයක් වෙන එකක් නෑ. හරි අපි එහෙනම් බලමු මොකද්ද මේ ඇප් එකෙන් වෙන්නේ කියලා. හරි දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මෙන්න මෙහෙම ඕපන් කරගන්න. මම මේ ඇප් එක කලින් හදලා තියෙන හින්දා මට මෙහෙම පෙන්නන්නේ. ඔයාලට සමහරට මේ ඇක්සස් දෙන්න දෙයි සමහරක් නොටිෆිකේෂන් වගේ දේවල් වලට ඒවට ඇක්සස් දීලා මේ වගේ ආවට පස්සේ මෙතන අන්න එතන තියෙන බටන් එක ඔයාලා ඔන් කරන්න. දැන් අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වෙන මේක VPN එකක් වගේ එකක් තමයි. මේකෙන් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අපිට වැඩි කරගන්න පුළුවන්. මගේ දැන් ඔන්න වුණා. හරි දැන් අපි බලමු Play Store එකට ගිහිල්ලා මොනවා හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා කොහොමද ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියලා. හරි අපි දැන් මෙතන තියෙන පළවෙනි ඇප් එක අපි දෙමුකෝ බලන්න. ඩවුන්ලෝඩ් වෙනවද කියලා බලන්න ඉස්සෙල්ලාම. තරම්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නෑ. අර සාමාන්‍ය ස්පීඩ් එකක් වැඩි වුණා මගේ නම්. වෙනද මගේ කොහොමවත් ඔච්චරවත් ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නෑ. ඉන්ටර්නෙට් ස්පීඩ් එක සාමාන්‍යයෙන් තියෙන කට්ටියට ඊට වැඩි ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වෙයි කියලා මම හිතනවා. එහෙනම් මම අද ඔයාලට අරන් ආපු වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අමතක කරන්න නැතුව channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන. එහෙනම් මම අදට සමු ගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.